මෙතනත් ලිප්ස්ටික් තියෙනවා මේක ලංකාවෙන් රුපියල් 10000ක් වගේ ගාණක් වෙනවා. හරි. සවතිකා කොහමද යාලට? ඔයාලා මගේ වට්ටාරුන් වත් ප්‍රෝපන්සල් දෙකේ වීඩියෝ එක බලන්න ඇතිනේ. අපි ඊට පස්සේ ගියේ තායි මසාජ් එකකට. ඉතින් තායි මසාජ් එකට යන්න කලින් ලන්ච් එක ගන්න ගියා අපි. ලන්ච් එක ගන්න වෙන්න වගේ අපි හොඳට හොයා හිටියේ නෑ. හැමෝටම ගොඩාක් බඩගිනි වෙලා හිටියේ. ඒ නිසා මේ ටෙම්පල් එක ළඟම තියෙන තැනකින් තමයි අපි ලන්ච් එක ගත්තේ. ඊට පස්සේ අපි ආව තායි මසාජ් එකට. Body oil massage is this one, aromatherapy is this one. මේ ප්‍රයිස් ලිස්ට් එක හැබැයි මෙතන ගොඩක් ගණන් වැඩි. සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට රුපියල් වලින් නම් රුපියල් 15000ක් 20000ක් 35000ක් මේ වගේ ගණනක් එනවා. මේ 40000ක් තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රයිස් එක වැඩි මෙතන නම්. මසාජ් එකෙන් පස්සේ අපි ඊළඟට ආවා අයිස්ක්‍රීම් කන්න. ඉතින් මේක තායිලන්තයේම තියෙන බ්‍රෑන්ඩ් එකක්. ඒ නිසා මේකේ අයිස්ක්‍රීම් රසයි කියලා කිව්වා මගේ යාළුවෝ. ඒ නිසා අපි ආවා මෙතන අයිස්ක්‍රීම් කන්න. ඉතින් ඇත්තටම කිව්වා වගේම මාරම අයිස්ක්‍රීම් ටිකක් තියෙනවා මෙතන නම්. කොකද කන්නේ කියලා හිතා ගන්න බෑ. ඒක හරිම ලස්සනයි. හරිම රස පාටයි මේ සේරම. ඉතින් සේරම බලනවා මම කොකද හොඳ කියලා. මේක චොක්ලට් එකක්. ෆෘට්ස් තියෙනවා, චොක්ලට් තියෙනවා, වැනිලා තියෙනවා. අපිට ඕන එකක් ගන්න පුළුවන්. මේ ප්‍රයිස් එක වෙන්නේ බාත් 152යි 169යි තියෙන. ඒ කියන්නේ 179ක් මේක න. ඒ කියන්නේ රුපියල් වලින් නම් ඔයාලා අගට බින්දුවක් දාගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 1700ක් 1800ක් 1900ක් වගේ තමයි මේක අයිස්ක්‍රීම් එකක් වෙන්නේ. ඉතින් මේ තාම තෝරන කොකද හොඳ කියලා. සේරම රස පාටයි මට නම්. මේ තියෙන්නේ අරක. ඉතින් මම අන්තිමටම සිලෙක්ට් කරගත්තේ මෙන්න මේ අයිස්ක්‍රීම් එක. නෑ මේක යාළ වගේ එකක්. මේ තියෙන්නේ මගේ අයිස්ක්‍රීම් එක. Thank you. කාලා බලමු රසයිද කියලා. ඇත්තටම රසයි මේක. මාරම රසයි මට නෑ. මේකේ උඩ චෙරි ගෙඩියකුත් තියෙනවා. ඒකත් කමු. ඉතින් ඇත්තටම අයිස්ක්‍රීම් එකත් මාරම රසයි මේකේ. අපි ඊළඟට ආවේ සෙන්ට්‍රල් වර්ල්ඩ් එක ඉස්සරහා තියෙන ෆුඩ් මාකට් එකට. ඔයාලට මතක ඇති අපි කලින් දවසකත් මෙතනට ආවා. ඒ වුණාට එදා වීඩියෝ එකක් ඔයාලට දැම්මේ නැහැ. ඒකත් පස්සේ දාන්න. ඉතින් අද රෑ වෙලත් අපි ආයෙත් ආවා. මෙතනොත් මාළි කන්න කියලා හිතාගෙන. මෙතන මාරම කෑම ටිකක් තියෙන්නේ. ඔයාලා එන්නම ඕනි තායිලන්තය આવොත් බැංකොක් වල ඉන්නවා නම් මෙතනට එන්නම ඕනි. ඒ වගේම පළතුරු තියෙනවා. මම ඒක ගොඩක් ආසනේ මෙතනට එන්න. අපි ලංකාවේ නැද්දි කන පළතුරු තියෙනවානේ. ඒ පළතුරු මෙතන තියෙනවා. මැංගෝස් තියෙනවා, රඹුටන් තියෙනවා, දෝරියන් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ගොඩම මම කැමතිුනේ මෙතනට එන්න. මේ බලන්නකෝ මෙතන තියෙනවා දෙලම් ජූස්. ඒක හරි ලස්සනයි. කලර් එක දැක්කම එනිස එකක් බොන්න ඕනේ කියලා හිතුණා. එකක් බොන්න බලන්න. එකක් බාත් 100ක් එන්නේ. කියන්නේ රුපියල් නම් රුපියල් 1000ක් වගේ.
මේ ස්ටෝව් දෙකක් දාගත්ත එකක් හස්බන්ඩ්ටත් එක්ක. එයා ගොඩක් මේ ස්වීට් එකක් නම් බොන්න කැමති නෑ. ඒ වුණාට ඉතින් බලෙන් හරි චුට්ටක් දෙන්න ඕන නිසා මම දෙකක් දාගෙන ආවා. ඉතින් ඒකට මාරුම රසයි. ඊට පස්සේ මම තව එකක් ගන්න ගියා එකක් බීලා මදි වුණ නිසා. Yes. Okay. Thank you. සසේජස් කන්න නම් මම ආස නැහැ. ඒක ඉතින් එකක් කාලා බැලුවා මොන වගේද රස කියලා. ඊළඟට try කරන්නේ බඩේරින්ගෝ. ඒකත් රස එකක් තම්බල ඊට පස්සේ චුට්ටක් කුච්චලා වගේ තියෙනවා රසයි ඒකට. අපේ ලංකාවේ බඩේරින්ගන් ටිකක් හයියිනේ. ඒ වුණාට ඊට වඩා වෙනස් කොරියාවේ බඩේරින්ගෝ. කොරියාවේ ටිකක් කිරි රසට පැණි රසට හුරුයි. ඒ වගේම හයිය නෑ ගොඩාක් soft. එහෙම රසයක් තියෙන්නේ. තායිලන්තයේ බඩේරින්ගෝ මෙන්න මේ වගේ ගොඩක් ලොකුයි. ඒ වුණාට අපේ ලංකාවේ තමයි රසම මට නෑ. ඊට පස්සේ තවත් දේවල් අරන් තිබුණා යාළුවෝ තරම් තිබුණා හස්බන්ඩ්ට ගෑනලා තිබුණා. මේ තියෙන්නේ බඩේරින්ගුමයි ඒක කෑල්ලුවට කපලා තියෙන්නේ. ඒක නම් කන ලේසි ඒ නිසා. ඉතින් ඒකෙන් චුට්ටක් කෑලා. ඇත්තටම මොනවද කෑවේ කියලා මට මතකත් නැහැ. ඒ තරම් ජාති ගොඩක් කෑවා අපි යාළුවොත් ගෙනල්ලා මමත් කැමති ඒවා ගත්තා හස්බන්ඩ්ුත් ගෙනාවා. ඉතින් ගොඩාක් දේවල් කෑවා. මේක තමයි මං ආසම කෑම. මේ තියෙන්නේ අඹ. ඉතින් ලංකාවෙන් ආවට පස්සේම අඹ කන්න බැරුණා. අඹ අච්චාරු කනවා. ඉතින් ලංකාවේ ඉන්නදී නම් අපි ඉතින් කොරියාවේ ආවට පස්සේම ඒ වගේ රසට කන දෙයක් තිබුණේ නැහැ මට. ඒ කියන්නේ අච්චාරු හදලා කනවා වගේ දෙයක් කන්න හම්බුනේ නැහැ. ඒ නිසා අද නම් අඹ ගොඩක් කෑවා මම මේ මිරිසිවි ලුණුයි එක්ක. අපි මේ කැම ජාති සේරම කාලා ඊළඟට ගියේ සෙන්ට්‍රල් වර්ල්ඩ් එකට.
อยู่ทางนู้นไหวไหมถ้าไหวก็หนูไปถ้าหนูไปอยู่ทางนู้นงั้นหนูไปอยู่ตรงนู้นนี่ค่ะอ่านไปก่อนนี่ค่ะอ่านไปก่อนเดี๋ยวอ่านโกงไม่มีไปอันไหนนะ මාන් 10ක් විතර ඉතින්. ලංකාවෙන් නම් 20000ක් නෑ. මාන් ලක්ෂ 2 3 4 කියන්නේ ලක්ෂ 2.30ක් විතර. වැඩි නේ. ඒකට ලස්සනයි. මේක කොරියන් බ්‍රෑන්ඩ් එකක්. අපි මෙච්චර වෙලා හෙව්වේ මෙන්න මේ සෙපෝරා එක. මගේ යාළුවෙක්ට මේ කොස්මැටික් ගන්න ඕනි කියලා. ගිහින් බලමු. Kain parat ka primer. ලංකාවෙන් 6000ක් වගේ වෙන්නේ. මෙතනත් ලිප්ස්ටික් තියෙනවා. මේක ලංකාවෙන් රුපියල් 10000ක් වගේ ගාණක් වෙන්නේ. දැන් තියෙනවා. Huda Beauty luôn nhé. හැමදාම ලිප්ටික් කියුටෙක්ස් ගන්න නිසා අද මම ගත්තේ බබෙක්ව.
මේ යත් අරගෙන හොටෙල් එකට යන ගමන්. හොඳයි නේද? එහෙනම් අද දවසේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. Thank you. කගුන්කා. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.